ආයුබෝවන් දුත්තේ හැමෝටම උසස් පෙළ විද්‍යාව ගණිත විෂය ධාරාව ඉගෙන ගන්න ඔයාලට වැදගත් වෙන කරුණක් කියලා දෙන්න සූදානම් වෙන්නේ. පුතේ උසස් පෙළ විද්‍යාව විෂය ධාරාව ඉගෙන ගන්න ඔයාලා අනිවාර්යයෙන්ම හදාරන්න ඕන විෂයක් විදියට භෞතික විද්‍යාව විෂය හඳුන්වා දෙන්න පුළුවන්. භෞතික විද්‍යාව විෂය හඳුන්වා දීමේදී පුතේ භෞතික විද්‍යාව විෂයේ ඔයාලගේ විභාගෙදී පරීක්ෂාවට ලක් කරන ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි පුතේ ඔයාලගේ ප්‍රධාන වශයෙන්ම විෂය දැනුම පරීක්ෂාවට ලක් කරනවා. ඊට අමතරව පුතේ ඔයාලා ප්‍රායෝගික පරීක්ෂණ දැනුම පරීක්ෂාවට ලක් කරන්න විභාග ප්‍රශ්න පත්‍රයේ මූලික ප්‍රශ්න කිහිපයක් යොමු වෙනවා. අන්නේ ප්‍රායෝගික පරීක්ෂණ දැනුම පරීක්ෂාවට ලක් කරන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා කොටසට නිවැරදිව පිළිතුරු සැපයීම තමයි ඔයාලගේ ඉලක්කය වෙන්න ඕනේ. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50ක් හිමි වෙන කොටසේ ලකුණු 20ක කොටසක් පුතේ තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා. එතකොට මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කොහොමද? ව්‍යුහගත රචනා ප්‍රශ්න නිර්මාණය වෙන්නේ පුතේ ඔයාලට නිර්දේශිත විෂය නිර්දේශයේ මූලික ප්‍රායෝගික පරීක්ෂණ ලයිස්තුවක් තියෙනවා. අන්නේ මූලික ප්‍රායෝගික පරීක්ෂණ ලයිස්තුවේ එක් පාඩමෙන් නිර්දේශිත කරලා නිර්මාණය කරලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් තියෙනවා. ඔය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය වන මූලික දැනුම පාසල් විද්‍යාගාරයක් තුල ඔයාලට ලැබෙනවා. හැබැයි බොහොමයක් දරුවෝ මේ දැනුම ඉතා නිවැරදිව ලබා ගන්නවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ නිසා පුතේ මෑත කාලිනව ලබා දුණු බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ හොඳට ලකුණු ලබා ගන්න ළමයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 තුල ලකුණු ලබා ගැනීමේ දුර්වලකම පෙන්වුම් කරනවා. මෙන්න මේකට විසඳුමක් තියෙනවා. ඔව්. භෞතික විද්‍යාව විෂය ධාරාව පුතේ සාමාන්‍ය පන්තියකින් ඔයාලා ඉගෙන ගන්නවා නම් ඔයාලට සිද්ධාන්තම් දැනුම සම්පූර්ණ කරගන්න පුළුවන්. නමුත් ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණ දැනුම සම්පූර්ණ කර ගැනීම තරමක් අසීරු වෙන්න පුළුවන්. එක දවසකින් එක රැයකින් විෂය මාලාවේ තියෙන සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වන දැනුම ලබා ගන්න අමාරුයි. ඒකට ප්‍රධාන හේතුව පුතේ ප්‍රායෝගික පරීක්ෂණ ලැයිස්තුවේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සිද්ධාන්ත දැනුම තේරුම් අරගෙන විතරක් ඒක ඉගෙනගෙන විතරක් පුතේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඔයාලගෙන් අහන ගැටලු වලට ඔයාලට පිළිතුරු දෙන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? එහෙනම් අපිට සිද්ධ වෙනවා පුතේ ප්‍රායෝගික පරීක්ෂණ සැලසුම් සහගතව සිදු කළා. ඒ ප්‍රායෝගික පරීක්ෂණ යතුලදී ඔයාලා ලබා ගන්න ඕන පුළුල් අවබෝධයක් ලබා ගන්න. එහෙනම් මේ සූදානම් වෙන්න පුතේ ඔයාලට ඒ අවශ්‍ය මූලික අවබෝධය සහ ඔයාලා විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔයාලා ලබා ගන්න පුළුවන් උපරිම ලකුණට යෑමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. අපි කොහොමද ඒක කරන්නේ? විෂය නිර්දේශයේ මූලික පාඩම් ඒකකවලදී ඔයාලට ලබා දීලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ සැලසුම් සහගත විදියට පුතේ අපිට සාමාන්‍ය විද්‍යාගාරයක් තුළ සිදු කරන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය විද්‍යාගාරයක් තුළ සිදු කරන්න පුළුවන් ප්‍රායෝගික පරීක්ෂණ ඒ නිර්දේශිත මිනුම් උපකරණ භාවිතා කරමින් සහ ඒ නිර්දේශිත පරීක්ෂණ ඇටවුම් භාවිතා කරමින් අපිට ලබා දීලා තියෙන સિદ્ધාන්තය නිවැරදිව භාවිතා කරමින් සැලසුම් කළා. ඒ ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරන්නේ කොහොමද කියන එක ඔයාලට පැහැදිලි කරලා දෙන්න අපි සූදානම්. අන්නේ ප්‍රායෝගික පරීක්ෂණ පැහැදිලි කරලා දෙන අතරතුරේදී ඔයාලගේ ඉලක්කය විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔයාලට ලැබෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ට හිමි ලකුණු 20න් උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න. ප්‍රායෝගික පරීක්ෂණ විතරක් මේ සඳහා ප්‍රමාණවත්ද නැහැ. ප්‍රායෝගික පරීක්ෂණ ඇතුළතදී පුතේ ඔයාලගේ સિદ્ધාන්ත දැනුම ඔයාලගෙන් උරගා බලනවා වගේම ඒ સિદ્ધාන්තය නිවැරදිව භාවිතා කිරීම ඒ સિદ્ધාන්ත භාවිතා කිරීමේදී ඔයාලා බලාපොරොත්තු වෙන මේ මූලික දැනුම ලැබෙනවද කියන එක සහ ඒ ප්‍රායෝගික පරීක්ෂණ තුළ භාවිතා කරන පුතේ විවිධ
ක්‍රියාකාරකම්. උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි මිනුම් උපකරණයක් යම්කිසි මිනුමක් ලබා ගැනීමට භාවිතා කරනවා. අපි ඇයි ඒ මිනුම් උපකරණය එසනා භාවිතා කරන්නේ? අපි ඒ මිනුම ගන්න පුළුවන් වෙනත් උපකරණයක් මෙසනා භාවිතා නොකරන්නේ ඇයි? අන්න ඒ වගේ ඔයාලගෙන් අහන ඕනෑම ගැටලුවකට සාධාරණ පිළිතුරක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය දැනුම ලබා දෙන්න ඕනේ. නිසා පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ සාමාන්‍ය ප්‍රායෝගික පරීක්ෂණයක સિદ્ધාන්තය පැහැදිලි කිරීමක් හෝ ඒ ප්‍රායෝගික පරීක්ෂණ ඇතුම් පැහැදිලි කිරීමක් පමණක් නෙමෙයි. ව්‍යුහගත පේපර් එකේදී ඔයාලගෙන් පරීක්ෂාවට ලක් කරන හැම විෂය කොටසක්ම සහ ඔයාලා දැනගෙන සිටිය යුතු හැම කරුණක්ම ඉතා පැහැදිලිව සහ පුතේ සරලව පැහැදිලි කර දීම තමයි අපේ අරමුණ. ඔයාලා අවුරුදු 2ක් තුල නිර්දේශිත කළ තියෙන පුතේ පාසල් විද්‍යාගාරය තුල කරන්න ප්‍රායෝගික පරීක්ෂණ ඩයස්තුව තුල ඉතාම වැදගත් සහ නිතර ඔයාලගෙන් ප්‍රශ්න කරන ප්‍රායෝගික පරීක්ෂණ රාශියක් තියෙනවා. අන්නේ ප්‍රායෝගික පරීක්ෂණවලදී පුතේ ඔයාලා කොහොමද නිවැරදිව මිනුම් උපකරණ භාවිතා කරන්නේ? මොනවද භාවිතා කරන මිනුම් උපකරණ? ඒ මිනුම් උපකරණ වල තියෙන මිනුම් පරාසයන් මොනවද? ඒ මිනුම් උපකරණ වලින් මිනුමක් ලබා ගැනීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ මොනවද? ඒ දෝෂ කොහොමද අවම කරගන්නේ? ඒ හැම කරුණක්ම අපිට ප්‍රායෝගික පරීක්ෂණයක් තුළ සාකච්ඡා කරන්න ඕන. ඊට අමතරව අපි ඒ ප්‍රායෝගික පරීක්ෂණ තුළින් යම්කිසි දෙයක් සොයාගන්න උත්සාහ කරනවා. අන්නේ දෙය සොයා ගැනීමෙදි පුතේ අපි ඒ ප්‍රායෝගික පරීක්ෂණය තුළදී යම්කිසි સિદ્ધාන්තයක් එහෙම නැත්නම් මූලධර්මයක් භාවිතා කරනවා. ඒ સિદ્ધාන්තයේ ඒ මූලධර්මයේ නිවැරදිව අපේ ප්‍රායෝගික පරීක්ෂණයට ගැලපෙන විදියට සකස් කරගන්නේ කොහොමද? ඒ සකස් කරගත්තු මූලධර්මයේ භාවිතා කරමින් බොහෝමයක් වෙලාවට අපි කරන දෙයක් තමයි විනුම් වාර කිහිපයක් අරගෙන එනම් පරීක්ෂණ වාර කිහිපයක් කරලා ගැළපෙන සම්බන්ධතාවයකට අනුව සුදුසු ප්‍රස්ථාරයක් ඇඳලා ඒ ප්‍රස්ථාරය අනුව නිගමන වලට එළඹෙනවා. අන්න ඒ ප්‍රස්ථාරය නිවැරදිව කොහොමද භාවිතා කරන්නේ? ඒ අදාළ පරීක්ෂණ තුළ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන භෞතික රාශිය එහෙම නැත්නම් ඒ සාධකේ හොයාගන්න. මේ සියල්ල පුතේ විස්තර කරන එක ඊටාම කෙටි කාලයක් තුළ කරන්න හරි අමාරුයි. ඒ නිසා සැලකිය යුතු කාලයක් භාවිතා කරමින් ඔයාලට ඒ ප්‍රායෝගික පරීක්ෂණේ වැදගත් වෙන සියලු දේ පැහැදිලි කර දීම අරමුණු කරගෙන අපි විශේෂ වැඩසටහන් සැලසුම් කරනවා. ඒ තමයි පුතේ විෂය නිර්දේශයට අදාළව අපිට නියමිත වෙලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ එක් ප්‍රායෝගික පරීක්ෂණය වෙන වශයෙන් අරගෙන අපිට කතා කරන්න පුළුවන් පුළුල් පරාසයක ප්‍රායෝගික පරීක්ෂණය තුළ තියෙන දැනුම හුවමාරු කරගන්න. එහෙනම් මේ කාලය තුළ අපි උත්සාහ කරන්න පුතේ ඔයාලා ඉදිරියේදී මුහුණ දෙන්න ඉන්න විභාගෙදී ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔයාලට ලැබිය හැකියි උපකල්පනය කරන හැම නියෝගත රචනා ප්‍රශ්නයකම ඔයාලගෙන් අහන්න පුළුවන් සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු ගොනු කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ සඳහා අපිට සාමාන්‍ය විදියට පුතේ සුළු කාලයක් භාවිතා කරගන්න බැරි නිසා අපි එක් ප්‍රායෝගික පරීක්ෂණ වෙන වශයෙන් සාකච්ඡා කරමින් ඒ ප්‍රායෝගික පරීක්ෂණ තුළ සාකච්ඡා විය යුතු සෑම කරුණක්ම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා මෙතෙන් සිට මේ කාලෙන් පසු ඔබගේ මේ දැනුවත් කිරීමෙන් පසු අපි සූදානම් වෙනවා විශේෂිත වීඩියෝ මාලාවක් ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඒ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වෙන වූ වීඩියෝ විදියට මේ ප්‍රායෝගික පරීක්ෂණය තුළ සියලු කර්ම සාකච්ඡා කරපු අංග සම්පූර්ණ වීඩියෝ ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් පුතේ ඉස්සරහට ඔයාලා විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහ රචනා ගැටලුවට බය වෙන්න එපා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20න් ලකුණු 17ක් 18ක් 19ක් ඔයාලා සීනයක් විදියට දැකපු පුතේ ඔයාලා අනිවාර්යයෙන්ම සැබෑ කරන කාලය වැඩි ආතක නෙවෙයි. එහෙනම් පුතේ ඉක්මනින්ම ඔයාලා අප හා සම්බන්ධ වෙන්න මේ සඳහා වෙන වීඩියෝ දර්ශන ලබා ගැනීමට ඔබට පුළුවන් මේ අපගේ පන්ති සමග සම්බන්ධ වෙන්න. එහෙනම් පුතේ අපි ඉදිරියේදී නැවත හමු වීම බලාපොරොත්තු වෙන නැවත සමු ගන්න ඔබ සැමට සුබ දවසක්. අයුබෝවන්.